කෑගල්ල ප්‍රදේශයේ සිදුවෙච්ච නායම් කිහිපයක දර්ශන ඔබට ඉදිරිපත් කරන ගමන් ඒ සම්බන්ධයෙන් නවතම තත්ත්වයක් ඔබට කීම වැදගත් කියලා විශ්වාස කරනවා. මොකද මේ ඔබ දකින්නේ කෑගල්ල මෝරාගල ප්‍රදේශයේ සිදුවෙච්ච තත්ත්වය. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් මේ වන විට මේ නායම් කටයුතු සිදු වෙලා මේවා යථා තත්ත්වයට පත් කරන්න නොහැකි තත්ත්වයක තමයි ඉන්නේ. ඒ හින්දා මේ ජනතාවත් පීඩාවට පත් වෙලා ඉන්නේ බොහෝ ප්‍රදේශවල. ඒ අනුව තමයි අපිට තියෙන්නේ තව සුළු මොහොතකින් මේ සම්බන්ධයෙන් අපිට තවත් දර්ශන ලබා ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි එමතුරු තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නම්.